පාරන මාළු වලන එක්කෙනෙක් නෙවෙයි. ඒ විදිහට මේ හරිය තියෙන්නේ මාළු වල. ඉතින් එළෝ ඉතින් හයි සෙට්. ඉතින් පොඩි ගමනක් යන්න කියලා හදන්නේ. ඉරත් හොඳටම පායලා තියෙන. හැබැයි සීතලක් තියෙනවා. දැන් ඉතින් ඇවිදින කාලේ. ඉතින් පොඩි ගමනක් යන්නේ. පට්ටම් ප්ලේස් එකට. මේකත් මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් යම්මත් එක ගිහලා බලමු කොහොමද කියලා ප්ලේස් එක. උඩින් යන්නේ හයිවේ එක. මේ හරිය පට්ටම ලස්සනයි හරි. මේ හරිය මේ පාලම හැදුවේ අලුතෙන්. ඔන්න අස්ව කරත්තයක් කෙනා මෙහි තාමත් අර සම්ප්‍රදායක දේවල් තියෙන අස්වැන්ගෙන් වැඩ ගන්න සීන් එක තියෙනවා. ඒ ඇවිල්ලා සිගන්. ලස්සනනේ ප්ලේස් එක. ඉතින් මේ වතුරේ එන්නේ මම යන්න හදන තැනට. ඒ යන්න හදන තැන ඉඳලා තමයි මේ වතුර ගලාගෙන යන්නේ. පේනනේ පට්ටම ලස්සනයි. වතුර ටිකක් අඩුයි. වතුර වැඩි කාලෙක මෙතන මාරම ලස්සනයි. ඉන්න බෑක් කැමරේ දාපුවම පේනනේ මාරම ලස්සනයි. ඔන්න තවත් අස්ව කරත්තයක් එනවා ඉස්සරහෙන්. ඉතින් ඔන්න මම මෙතෙන් ආවා. මෙතෙන් නේ මට එන්න ඕනේ. මගේ පිටිපස්සේ පේනවා ඇති අන්න අර ලොකු වැව ගාවට, ලොකු ලේක් එක ගාවට තමයි යන්න ඕනේ. මෙතන පොඩි එක තියෙන්නේ. ඊට හැපැත්තේ තියෙන්නේ ලොකු එක. ඒ ලොකු එකෙන් තමයි මෙතෙන් වතුර එන්නේ. මෙතෙන් තමයි වතුර හැපැත්තට මුදා හරින්නේ. මේක වැඩි පට්ටම ලස්සනයි එතන. බුද්දැස්සා මාර කියලා කියන්නේ මේක විල බුද්දැස්සා මේක. ඉතින් මේ පේන ඇති වලට මාළු අල්ලනවා කට්ටිය. අතනත් ඒ විදිහට තමයි කට්ටිය මාළු අල්ලනවා. ටිකක් ඉන්නේ බෑක් කැමරේ දාන්නම්ම. පේනනේ කට්ටිය මාළු අල්ලනවා. කට්ටිය ගැන දෙන්න ඉන්නේ. අන්න ඔයාලට ඔන්න ඈතින් පේනවනේ. ඔන්න දෙන්න තමයි මට යන්න ඕනේ. ඔන්න සූම් කරපුවා පේන්නේ. ඔන්න දෙන්න තමයි යන්න තියෙන්නේ වෙන්නේ නැහැ. වටර රවුමක් තියෙනවා යන්න. රයිට්. ඉතින් අතන ප්ලේස් එක. ඉතින් යන්න තියෙන්නේ. මෙතන තියෙන ගම මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. හැබැයි ගම මැද්දේ යනකොට පට්ටම ලස්සනයි. ඉතින් ගිහින් එන්න යන්නේ හරියට. ඉතින් පේනවනේ. මේ ඇල පාර දිගටම තියෙනවා. ඇල කියන්නේ ගඟක් වගේ තමයි ලංකාවේ කියන්නේ ගඟ කියන්නේ ඇල මාර්ගේ. ඉතින් මේ දිගටම තියෙන්නේ මෙහි ගෙවල්. රයිට් මේක ඇවිල්ලා විලේජ් එක. මේ ඔක්කොම තියෙන තනිකර ගම්මාන. ඉතින් අනිවාර්යෙන් වාහනයක් තියෙන්න ඕනේ යන්න එළියට පහළට යන්න කියන්නේ ටවුන් එකට යන්න. ඉතින් ටවුන් එකෙන් එළියට ආවම අපේ ලංකාව වගේ තමයි මේ අනිවාර්යයෙන්ම තමුන්ට කියලා වාහනයක් තියෙන්නම ඕනේ. දැන් නම් පොඩ්ඩක් හොඳට හදලා තියෙනවා. ඉස්සර නම් ඊට වැඩිය මං ගොඩක් කාලෙක මේ පැත්තට එන්නේ. යන පාර නම් පොඩ්ඩක් ඉතින් වලවල් තියෙනවා. මේ පාරවල් දිගටම වැටෙන්න ගම්මාන වලට. ඉතින් ඔන්න ඒ ගම මැදින් එනකොට තවත් ප්ලේස් එකක් හම්බුණා. මෙතනත් කරන්න කට්ටිය මාළු අල්ලන එක තාම නැහැ. ටිකක් කට්ටිය හවස් වෙනකොට තමයි එන්නේ. අර එහා පැත්තේ එක්කෙනෙක් ඉන්නවා.
මාළු අල්ලනවා. මෙතනත් මාරම ලස්සනයි. බේනන මෙන්න මිලිකපු දෙයක් දාලා ගිහිල්ලා. මේ වගේ එච්චර මාළු නැහැ. යාර කොච්චර මාළු අල්ලන්නේ ඉතර ලංකාවේ වගේ මේ මාළු අහුවෙන්නේ නැහැ මේ වගේ. සීතල වැඩි හින්දා දන්නේ කට ගහනවා හොරයි. මාළු අල්ලන්න ප්ලේස් එක හදලා තියෙන්නේ බේනනේ. මිලිකපු දෙයක් දාගෙන මාළු අල්ලනවා. අරන මාළු අල්ලන එක්කෙනෙක් නෙවෙයි. ඒ විදිහට හදලා මේ පඹෙක් වගේ එක්කෙනේ මාළු අල්ලන සීන් එකේ වගේ ඉන්නේ. ඉතින් මේ පාර දෙකේ තමයි තා යන්න තියෙන එහාට. ඉතින් අපි යමු. අන්න මෙතන තියෙනවා මොකද්ද සුසාන භූමියක්. මට හිතෙන්නේ මේ ගම්මානවල කට්ටියගේ අයිති තැනක්. මෙයාලගේ සුසාන භූමිය තමයි මෙතන තියෙන්නේ. ඒකත් හරිම ලොකුයි. බුද්ධ ඇස්සා. රයිට් මං හිතන්නේ ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොඩි කේස් එකක් වුණා පාර පොඩ්ඩක් විතර වැරදුනා මට යන්න ඕනේ අර එහා පැත්ත වල පේන්නේ නැතිනේ. මම අර එහා පැත්තට යන්න ඕනේ මට හිතෙන්නේ ඒක යන්න ඕනේ පාර පාස් කරගෙන මම තා ගොඩක් දුර ගියා. මට ගොඩාක් කලින් ආවේ අතර මේ පැත්තට. ඉස්සරහට ගිහලා බලමු. මම දැන් අතන පාරක් තියෙනවා. එතනින් වෙන්න ඕනේ අතට යන්න. ගිහලා බලමු. ඉතින් මම යනකම මෙන්න මේ වගේ තැනකින් නතර කරා. මෙතන තියෙන්නේ වතුර අරගෙන යන්න එන්නේ කට්ටිය. ගොඩක් පොඩ්ඩක් ඇතුළට යන්න. මේ කිසිදු වතුර තියෙන්නේ වගේ බොන්න පුළුවන්. ඉස්සලා පාර වැරදුනා. මේක වෙන්න ඕනේ පාර. අනිවාර්යයෙන්ම මෙතන 1 කිලෝමීටර් මේක පාස් කරන කිලෝමීටර් 2ක් විතර මම ගියා ඉස්සරහට. මොකද මැප් එක දාගන්න මේ බැරුණා. මම මගේ මැප් එක ඕෆ් කරා. ෆෝන් එකේ බැටරි මදි නිසා. රයිට්. මෙතන පාස් කරන කිලෝමීටර් 2ක් විතර මම ඉස්සරහට ගියා වුණා ප්ලේස් එකට ආවා. උදෑසා මාරේ. මෙතන පාරම ලස්සනයි, මාරම ලස්සනයි. අතන මම පට්ටම ආසයි ප්ලේස් එකක් මෙතන. මෙතන පට්ට ඩෑම් එකක් තියෙන්නේ. ළඟින් යන්න තියෙන මම එන වටවන්දනාවක් ගහලා කොහොම හරි අවුලක් නැන්ති වෙන හොයාගත්තා. ඒ කියන්නේ ගොඩාක් කාලෙක මම අවුරුදු 2කින් විතර මේ එන්නේ මේ පැත්තට. ඒ නිසා පොඩ්ඩක් විතර මම කාර් එකේ ආවෙ හින්දා මේ පාර හොයාගන්න බැරුණා. මෙතනත් කට්ටිය මාළු අල්ලන පේනවනේ. අර ලංකාවේ දීවර සංස්ථාව වගේ තමයි මෙතනත්. ඔන්න ආවා ප්ලේස් එකට බුද්දැස්සා මාරේ. ඉතින් මෙතන මාරම ලස්සන ප්ලේස් එක. මම මාරම කැමතියි මෙතන තියෙන view එකට. මෙතන පට්ටම ලස්සනයි. ඉතින් අර එහා පැත්තේ ඉඳලා තමයි මම මේ පැත්තට ආවේ. ඉතින් වලට පේන්නේ නැති අන්න අතන ඩෑම් එක ගාව ඉඳලා තමයි ඉස්සලා වීඩියෝ කරේ. මෙතන තමයි ලොකුම ඩෑම් එක තියෙන්නේ. ඉතින් පේනවා ඇති මාරම ලස්සනයි. ඉතින් ඔයාලට පෙන්වන්න ඕනේ මේ ඈතින්ම පේනවනේ ගෙවල්. ඉතින් ওই නගරයෙන් එළියට ආවට පස්සේ තනිකරම තියෙන්නේ ගම්මාන. පේනවනේ කොච්චර මේ භූමියක් තියෙනවද කියලා. ඒ කියන්නේ ළඟ ගෙවල් නැති වුණා දුරින් ගොඩක් ගෙවල් තියෙන්නේ. ටවුන් එකෙන් එළියට ආවට පස්සේ තියෙන්නේම ගම්මාන තියෙන්නේ. ඉතින් මේවට යන්න අනිවාර්යයෙන්ම හරි එනකොට කිව්වේ අනිවාර්යයෙන්ම තවුන් කියලා වාහනයක් තියෙන්න ඕනේ. ඉතින් නගරයෙන් එළියට ඉතින් පොඩ්ඩක් විතර වාහන ප්‍රවාහන පාසුකම් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම පොඩ්ඩක් විතර දුෂ්කරතා තියෙන සමහර පැති වලට යන්න. මේ අර ඇති පේන මේ ගම්මාන වලට යන්න පේනවනේ. මේවට යන්නේ ඇතුළට යන්න ඕන නිසා අනිවාර්යයෙන්ම තමුදුළු කියලා මේ වාහනයක යන්න ඕනේ. ඉස්සර මෙතනින් ඇතුළට යන්න පුළුවන්. දැන් යන්න බෑ මේ එතන වහලා. අර ඔයාලා දුරින් පේන්නේ ඔක්කොම මේ ගම්මාන තියෙන්නේ. අර වැත්තට යන්න ගම්මාන තියෙන්නේ. ඔන්න ඔය කෙරවලට ගිහිල්ලා තමයි මම ආපහු හරවගෙන ආවේ. මට පාර වැරදිලා.
ඉතින් ගොඩක්ම මේ වගේ වැව්වල වතුර ගබඩා කරලා තියෙනවා මෙයාලා. හැම වෙලාවෙම වතුර මුදා හරින්නේ නැහැ. විටින් විට තමයි වතුර මුදා හරින්නේ. කට්ටිය අඩුයි හවසට තමයි මෙතන ඉර බැහැගෙන යනකොට මාරම ලස්සනයි. මම බෑක් කැම් එක දාන්නම් ඔයාලට පිටිපස්ස පෙන්නන්න. අපිට පේනවා ඇති. අර පැත්තට වතුර යන්නේ මම ඉස්සල්ලාම වීඩියෝ එක කරේ. අන්න මේ පැත්තට වතුර යන්නේ මෙන්න මේ ඇල්ල මාර්ගයේ දිගේ තමයි. තේනවනේ. ගම මැදින් තමයි මං ආවේ. ආරත් අරගෙන. ඉතින් මෙතන තියෙන්නේ විදුලිය නිෂ්පාදනය කරන තැනක්. යට කට්ටිය පාල වැඩ. කෑම තහනම්. අස්සයනේ ප්ලේස් එක සීතලයි උලගේ දෙකම තියෙන අවුවක් තියෙනවා. ඉතින් අවුලක් නැහැ. දැනෙන්නේ නැහැ. හරිම ලස්සන ප්ලේස් එකකට ආවට පස්සේ. ඉතින් චුට්ටක් වටපිටාව බලාගෙනම හැවිදලා කරලා යන්න කියලා තමයි යන්නේ. ඉතින් ලස්සන මේ වගේ තැන් අරගෙන මම එන්නම් අනිවාර්යෙන්ම ඔයාලට. රුමේනියා මේ වගේ ලස්සන තැන් තියෙන තැන්. හරි. කවුරුත් නොයන තැන් මේ වගේ තැන් වලට වැඩි කට්ටිය යන්නේ නැහැ. රයිට්. ඉතින් මම යනවා. ඉතින් පේජ් එකත් ෆලෝ කරගෙන යන්න. හැමෝටම ආදරේ.